හෙල්ලෝ යාළුවනේ ඉතින් ඔයාලා මම අද පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. එහෙනම් යාළුවනේ subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මගේ comment section එකේ මම දැක්කා කට්ටිය අහලා තිබ්බා මන්නා රෙස්ටුරන්ට් එකේ වීඩියෝ එකක් කරන්නේ නැද්ද කියලා. ඉතින් මම ඒ නිසා කරන්න ඕනේ කියලා හිතුවා. ඒත් මම ඊයේ පෙරේද Facebook එකේ යනකොට මම දැක්කා මන්නා රෙස්ටුරන්ට් එකේ වීඩියෝ එකක්. ඉතින් මට ඒක දැක්ක දේ මම ඔයාලට පෙන්නුවා මට විශ්වාස කරන්නත් බැරුව ගියා. මොකක්ද දන්නවද? රෝස් චිකන් භාගයකෝයි බිරියානියෙන් හදපු බත් එකක්. ඉතින් මට මේක ඕඩර් කරන්නෙම නැතුව ඉන්න බැරි වුණු නිසා ඔයාලටත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් එහෙනම් යාළුවනේ අපි වැඩි කතා නැතුව බලමු මොකද්ද මේ රුපියල් 1500 මැජික් එක කියලා. අයියෝ මගේ මැජික් එක උනාට බලන්නකෝ මගේ ග්‍රේවි එකයි චිලි පේස්ට් එකයි ඇවිල්ලා නැහැ. කමක් නැහැ. ඒ දෙකත් අපි අරගමු. ඉතින් මෙන්න දෙනවා රුපියල් 1500 මේ රයිස් එක. ඒක තමයි පෙනුම. මේ කුයි ඒ වගේම ග්‍රේවි එකයි චිලි පේස්ට් එකයි ඇඩ් වෙලා තියෙනවා. මෙන්න තියෙනවා බිල් එක. මේකේ බිල් එකේ කොහරි පැත්ත. 1500යි. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව මේකේ බරත් කිරාගෙන ඉමු. ඉතින් යාළුවෝ ඔයාලට මේකේ බර පේනවා කිලෝ 1යි ග්‍රෑම් 161ක් තියෙනවා. නෑ 165ක් තියෙනවා. ඉතින් මෙයාලා මේ වීඩියෝස් වල කියනවා මේකේ බර කිලෝ එකකට වඩා වැඩි කියලා. ඔව්. ඉතින් මේ පේනවනේ කිලෝ 1යි ග්‍රෑම් 165ක්ම බරයි. එහෙනම් අපි බලමු මේක ඕපන් කරලා ඒ වගේම තියෙනවද කියලා. එහෙනම් අපි මේක ඕපන් කරලා බලමු. ඕ ටෝන් ගාලා වැඩි. මෙන්න මේකේ පෙනුම. ඔයාලට පේනවද ලොකු චිකන් කෑලි දෙකක් තියෙනවා. මෙන්න වීඩියෝ එකේ කියනවා චිකන් රෝස් චිකන් භාගයක් දෙනවා කියලා. මසාලා බිරියානි රයිස් එක. මට මතකයි. මේක තමයි පෙනුම. ඔයාලට පේනව නේද? මම පෙන්නන්න දුස්ස ඩෝංගල වැටෙයිද දන්නේ නැහැ. සුවඳයි. රෝස් චිකන් ලොකු කෑලි දෙකක් තියෙනවා. මේක භාගයක්ද කියලා නම් මම දන්නේ නැහැ. ඉතින් ඔයාලට මේක හරියටම පෙන්වන්න ඕන නිසා මම ප්ලේට් එකකුත් ගෙනාව ඕන්න. තමයි ලොකු තඩි චිකන් කෑලි දෙකක් තියෙනවා. මේ බලන්න අඩක් පෙන්නලා ඉන්න. තඩි චිකන් කෑලි දෙකක් තියෙනවා. වෙනම තියාගමු. මේ තමයි බත් එක. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. මේකටත් බිත්තර ඇඩ් වෙලා තියෙනවා. චුටි චුටි කෑලි. අපි මේක බර බල ගමුද? හරිද? එතකොට ඔයාලා ෆුල් බරෙන් මේකේ බර අඩු කරලා චිකන් කෑලි ටිකේ බර හොයාගන්න. හරි. එහෙනම් උන රයිස් එකේ බලා ගමු අපි. රයිස් එකේ විතරක් බර තියෙනවා 890ක්. එතකොට මට මතකයි චිකන් කෑලිත් එක්ක තිබ්බා කිලෝ 1යි ග්‍රෑම් 165ක්. එහෙනම් මම ඔයාලට ගාණක් දෙනවා හදාගන්න චිකන් කෑලි දෙකේ බර කොහොමද කියලා. හරි. එහෙනම් අපි මේක රස බලමු. මේකට ඉතින් හම්බෙලා තියෙනවා චිලි පේස්ට් එකයි ග්‍රේවි එකයි. චිලි පේස්ට් එක සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. බලමු මට ඇති වේද කියලා. ඔයාලා දන්නවා මම චිලි පේස්ට් ගොඩක් කන ළමෙක් කියලා. එහෙනම් අපි මේක දාගෙන බලමු. මේක ලේනට වඩා ලේසි මේක ඉරලා ගන්න. මම දාගන්න විදිහට මේකෙන් චිලි පේස්ට් එකෙන් භාගයක්ම යනවා. ගාන පුර ඔයාලා දැක්කද ඉතින් කන්න කලින්ම හලාගත්තා. මේක මෙන්න එහෙම. හරි. දැන් අපි බලමු මේකේ රස. මම හොදි දාගත්තේ කොහෙද කියලා මට මතකත් නෑ. ඉතින් හලාගත්තනේ. චිලි පේස්ට් එක දාලා ටිකක් අඳලා අර බිරියානි පැත්තේ රස වෙනවා. එහෙනම් මට මතකයි වීඩියෝ එකේ කියන්නේ මසාලා බිරියානිද බිරියානි එක නමක් වෙන මට මතකත් නෑ. මේක බිරියානි රස එනවා කොහොමද? රෝස් කරපු චිකන් තියෙන. අහ හරියනේ.
මේක ළමයි මේ හොඳට බැදිලා තියෙනවා. තනියකින් කඩන්නත් අමාරුයි. තද වෙච්ච නිසා. හොඳට බැදිලා. දෙන්නත් නම් හොඳටම කෑල්කේ. මොකද තදි චිකන් කෑල් දෙකක් තියවනේ. චිටි පෙස්සක සුපිරි. සරයි. ඒ පේජ් එකේ මම දැන් වීඩියෝස් ගොඩාක් කරලා තියෙනවා එක එක කට්ටිය මේක රිවිව්ස්. ඉතින් යාළුවනේ ඔයාලා හිතනවද දන්නේ නැහැ මම මේවට පෙර දැනුම් දීමක් කරලා මේ වීඩියෝ එකටම කියලා ගන්නවා කියලා. අනේ නෑ එහෙම නෑ. එතකොට මම මෙහෙම යාළුවා දැනුම් දීලා මේ වීඩියෝ කරන්න කැම එකක් ගත්තොත් එයාලා ඒකට වැඩි දෙයක් ගන්න කරන්නේ. ඉතින් එහෙම බෑ මට ඔයාලට ඇත්ත පෙන්නන්න. ඒ නිසා මම කිසිම දෙයක් කියන්නේ නැතුව ඉතින් ගත්තේ. එතකොට තව දෙයක් තියෙනවා මම මේක ගත්තේ සීජුව බ්‍රාන්ච් එකේ. මෙයාලගේ මම දැක්කම මට බ්‍රාන්චස් ටික නම් මතක නැහැ. එයාලගේ බ්‍රාන්චස් අනුව මෙහෙම වෙනස් වෙනවද කියලා මම දන්නේ නැහැ. ඒක අනිත් එක. මේකද සාමාන්‍යයෙන් අපි රයිස් එකක් ගත්තොත් 1500 ඕ ඊට වඩා වැඩි ගණන් රයිස් තියෙනවා. ඒව එකක මෙච්චර චිකන් ප්‍රමාණයක් දෙනවද කියලා මං හිතන්නේ නැහැ එහෙම දෙනවා කියලා. මං කරපු වීඩියෝස් වලිනුත් ලොකම චිකන් කෑලි දෙක තිබ්බේ මේ මන්නාරකේ රයිස් එකේ. මේක කඩි කෑලි දෙකක් තියෙන රෝස් චිකන්. එයාලා වීඩියෝස් වල දාලා තියෙනවා මම දැක්කා චිකන් භාගයක් තියෙනවා කියලා රෝස් චිකන් භාගයක්. නමුත් මන් දන්නේ නැහැ මේක භාගයක්ද කියලා. එහෙම කොහොම වුණත් මේක ලොකු චිකන් කෑලි දෙකක් තියෙනවා. මම කරපු වීඩියෝස් වලට වඩා ලොකු චිකන් කෑලි දෙකක් තියෙනවා. ඒක ඇත්ත. මට නම් කොහොමද මේක තනියම කන්න බෑ. ඔයාලා දන්නවනේ මම වීඩියෝස් වල එකක්වත් තනියම ඉවර කරේ නැද්ද මන්ද. ඒක ඉතින් ඒ වගේම තමයි මේකේ දෙන්නට නම් හොඳටම කන්න පුළුවන්. දැන් මෙහෙම බෙදුවොත් දෙන්නට කෑ හැකියි. චිකන් එකත් හොඳටම බෙදලා තියෙනවා. ඉතින් යාළුවනේ මම මේක අර පණ්ඩිතයා වගේ චිලි පේස්ට් ඔක්කොම හලාගෙන කෑවා. දැන් මට සැරයි. අයියෝ. මේක බලන්න ඇත්තටම ලොකු චිකන් කෑලි දෙකක් දෙනවා නේද? මම දැන් මේක ඉදරටත් දීලා තමයි කන්නේ හරිද? ඉතින් ඔයාලත් ඔයාලා දන්න තැන් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම කමෙන්ට් බලලා තැන් වලට යනවා නේද? හරිද? ඉතින් මට තව දෙයක් කියන්න තියෙනවා. මගේ channel එකට ඔයා අලුත් නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. like එකක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ මං කිව්වා වගේම දැන් මම නවතින්න යන්නේ. මම ඔයාලට පොරොන්දු වෙනවා. දිගටම වීඩියෝ අරන් යනවා කියලා. මම මේ පුංචි බ්‍රේක් එකක් ගත්තා. ඒ වුණාට දැන් එහෙම කරන්නේ නැහැ. දිගටම වීඩියෝ අරන් එනවා. ඒ නිසා මගේ වීඩියෝත් එක්ක ඉන්න මාව බලන්න. bye bye